ඔබතුමා මට මුලින්ම පැහැදිලි කරනකො මොකද්ද ප්‍රවර්ධනය කිරීමක් සෝෂල් මීඩියා වලින් වෙනවා කියන එක නිර්වචනය ප්‍රවර්ධනය කිරීමක් කියන්නේ අපේ 35ක වගන්තිය කියනවා දුම්කොළ නිෂ්පාදනයක් හරි මධ්‍යසාර නිෂ්පාදනයක වර්ගී නාමයක්. එතකොට මධ්‍යසාර හරි දුම්කොළ නිෂ්පාදනයක් හරි භාවිත කරන එක මිලදී ගන්න එක. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට මම මත්පැන් බෝතලයක් එක්ක ෆොටෝ එකක් දැම්මොත් ඒක නීති විරෝධීද කියලා මගේ ප්‍රශ්නේ. ඔය කෙලින් තියෙන කෙලින් අහන ප්‍රශ්නෙට මට ඒකේ කෙලින් උත්තර උත්තර දෙකක් දෙන්න වෙනවා. එකක් තමයි අපි එතනදී ඒකේ විමර්ශනය කරලා බලනවා දැන් කෙනෙක් තමන් සමාජ මාධ්‍ය ගිණුම තමන්ගේ. හරිද? තමන්ගේ මෙතන ගිහිල්ලා ෆොටෝ එකක් දැම්මා කියලා අපි ආයතනයක් වශයෙන් සම්පූර්ණයෙන් ගිහිල්ලා එයාගේ නිදහසට බාධා වෙන අයුරින් එහෙම නඩු දාන්න යන්නේ නැහැ. අපි ඒක විමර්ශනය කරලා බලනවා මෙයා දිගින් දිගටම කරනවාද. දැන් අපි හිතමු එකපාරට දැන් ඔබතුමා ගිහිල්ලා ඔබතුමාගේ සමාජ මාධ්‍ය ජාලයේ ගිහිල්ලා ෆොටෝ එකක් දාන්න. අධිකාරියෙන් ඇවිල්ලා ගිහිල්ලා නඩු දාලා මිලියන 2ක දඩයක් ඔබතුමාට ගහන්නේ නැහැ. මොකද අපි සාමාන්‍ය පුරවැසියෝ අපි සාධාරණ වෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන්න. එතන අර මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාවත් එක්ක ඒක කියන්නේ තමන්ට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් වගේ එකක් උල්ලංඝනය කිරීමක් නෙමෙයිද එතන වෙන්නේ. ඒක තමයි අපි කිව්වේ අපි ඒක විමර්ශනය කරනවා කියලා. අර එකපාරක් දැම්මම දැන් අපි එහෙම ගත්ත සමහර නළු නිළියෝ භාවිතා කරලා සමහර මධ්‍යසාර ප්‍රචාරණය සිද්ධ කරලා තියෙනවා. අපි විමර්ශනය කරලා අඳුනගෙන ඒ නළු නිළියෝ දැනුවත් කරලා ඊට අදාළ ක්‍රියාමාර්ග කරන් තියෙනවා. මොකද පළවෙනි එක දැම්මා කියපු අපිට කම්ප්ලේන්ට් එකක් ආවා. අපි ඊට පස්සේ අපි ඒ පිළිබඳව අදාළ අංශ විද දැනුම් දෙනවා. සහ අපිත් ඒක මොනිටර් කරනවා එයාගේ ප්‍රොෆයිල් එක. එයා ඊළඟට මොනවද කරන්නේ අපිට දිගින් දිගටම තේරෙනවා නම් මොකද අපරාධ නඩුවක අපි චේතනාවත් ඔප්පු කරන්න එපා. ඒකට අපිට චේතනාවක් පෙන්වන්න තියෙනවා මෙයා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් තමයි දාන්නේ කියලා.